බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් අපිට තියෙනවා. හැබැයි මනුස්ස ජීවිතේ කොයිතරම් ශ්‍රේෂ්ඨ වුණත් බුද්ධාන්තරයක ඒ ලැබීම තුළ ඒ ශ්‍රේෂ්ඨත්වය නිමක් නැති තරම් ඉහළ ගියත් සම්මා දිට්ඨික ජීවිතයකුත් ලබාගත් අපි මනාව දැනගත යුතුයි මේ ජීවිතේ මොහොතක් ගානේ මට අහිමි වෙනවා. ගත වෙන තත්පරයක් ගානේ සිද්ධ වෙන්නේ ජීවිතේ මට අහිමි වෙන එකයි. මොහොතක් ගානේ මට ජීවිතේ අහිමි වෙනකොට හුඟක් අය සූදානම් වෙන්නේ මේ ලෝකේ බොහෝ දේවල් හිමි කරගන්න. ජීවිතේ අහිමි වෙනවා. නමුත් අපි බොහෝ දේවල් හිමි කරගන්න උත්සාහ කරනවා. తాවකාලික නවාතැනක අපි ජීවත් වෙනවා. නමුත් හුඟක් අය හිතාගෙන ඉන්නේ මේක මගේ ස්ථිර නවාතැන් පොළ කියලා. අපි හැමෝම මේ ලෝකේ తాවකාලික පදිංචිකරුවෝ විතරයි. එතකොට මට කවදා කොයි වෙලාවෙ මෙහෙන් යන්න සිද්ධ වෙනවද කියන කාරණාව දන්නේ නැහැ. මරණය මා සොයාගෙන එන්න කලින් මේ සංසාර ගමන ඊළඟ නවාතැන් පොළට යන දවසේ තීරණය වෙන්න කලින් ඒ නවාතැන් පොළේදී භුක්ති විඳින්න හුඟක් දේවල් මේ ජීවිතේදී හම්බ කරගන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟ ජීවිතයට ගෙනියන්න අවශ්‍ය දේවල් ටික මේ ජීවිතේදී හම්බ කරන්න ඕනේ. තව විදිහකින් කිව්වොත් මග වියදම් ටික රැස් කරගන්න ඕනේ.